Dr. Kitmini. ඔන්න අද අපි මේ ලෙසන් එකේ කතා කරන්නේ මේ පොඩි ප්‍රොනන්සියේෂන් ප්‍රශ්නයක් ගැන. දැන් ගොඩක් සිංහල කතා කරද්දී අපි ස්ටාර්, ස්කූල් කියනවා නේද? ඒක කොච්චර try කළත් බෑ වගේද? ඔන්න එහෙනම් ඉතින් මේ ටෙක්නික් එක යූස් කරන්න. මේ ටෙක්නික් එක හරිම සාර්ථක දෙයක්. මම ගොඩාක් දරුවෝත් එක පාවිච්චි කරනවා. ඉතින් අනිවාර්යෙන් ඒ දරුවෝත් හොඳට දැන් කතා කරනවා. ඉතින් අනිවාර්යෙන් ඊළඟ සැරේ ඔයගොල්ලෝ ස්ටාර් හරි ස්කූල් හරි කියද්දී ටිකක් නැවතිලා මේ විදියට අපි ප්‍රැක්ටිස් කරමු. ඔන්න දැන් මම කරන එක බලා ගන්න ඕනේ. අපි ණයකින්නේ ඔන්න ණයා ශබ්ද කරනවා වගේ කියන්නේ නැහැ. අපි නිකන් කියලා ඔන්න මේ හුලක් පිට කරනවා. ඊට පස්සේ අපි කියලා කැල්ල නැතුව දැන් ස්ටාර් නම් ටා කියලා එක අපි ඔන්න ඒකත් එක්ක ජොයින් කරනවා. ස්ටාර්. දැන් ස්කූල් නම් ස්කූල් කියන එකත් එක්ක කූල්. ස්කූල්. අපි තද කරලා ආයාසෙන් බලෙන් අපි මේ වචනේ කියන්නේ. හරිම හොඳ හුස්මක් අරගෙන ස්කූල්, ස්ටාර්, ස්ටේජ්. ඒ වගේ අපි ඔන්න එක හරියට නිවි හැනිහිල්ලේ ප්‍රැක්ටිස් කළොත් ආයෙ ඉංග්‍රීසි කතා කරද්දි මේ වචන පාවිච්චි කරද්දි ඔයගොල්ලෝ ස්ටාර්, ස්කූල්, ස්ටේජ් කියන්නේ නැහැ. ලස්සනට ස්ටාර්, ස්කූල්, ස්ටේජ් කියන්න පුළුවන්. ඔන්න අපි දැන් මේ කියලා කියන්න පුළුවන් වචන ටිකක් බලමු. ස්කයිප් අහලා තියෙනව නේද? ස්කයිප් නෙමෙයි ස්කයිප් කියන්න බලන්න. ස්කයිප්. ස්ක්‍රෝල් අපි ස්ක්‍රෝල් බාර් එක ස්ක්‍රෝල් නෙමෙයි. ස්ක්‍රෝල්. say that again. Scroll. Then sports. Sports කියවෙනවනේ. දැන් මේ වීඩියෝ එක බලුවෙන් පස්සේ ඔන්න ස්පෝර්ට්ස් කියන්නේ නැහැ. අපි කොහොමද කියන්නේ? ස්පෝර්ට්ස්. ස්පෝර්ට්ස්. right. ඊළඟට strong ශක්තිමත්. strong. I'm a strong person. strong. speak කතා කරනවා. speak. Speaker. Speakerphone. Speak. Alright, so that is how you're pronouncing S. Make sure you keep practicing. Practice makes perfect. Practice කරන්න අනිවාර්යෙන් ඔයගලන්ට පුළුවන්. Okay, this is Fun English with Dr. Kitmini.